හායි කොහොමද ඔයාලට? අද මාත් එක්ක රසමරස මැලේ අච්චාරුවක් හදමුද? මුලින්ම බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම මේ ටික මම හොඳට හොදලා වේලලා තමයි අරගත්තේ. දැන් මේ ටික පොඩි කෑලි වලට කපා ගන්නවා. මේ ලුණු මම පොඩි ලුණු වලින් තමයි අරගත්තේ. ඊළඟට මාළු මිරිස් ටිකත් මේ විදිහට කපා ගන්නවා. අමු මිරිස් ටික මේ විදිහට මැදින් කපා ගන්නවා. හරි, දැන් මැලේ අච්චාරුවට අවශ්‍ය දේවල් ටික කපාගෙන ඉවරයි. ඊළඟට මෙතන මම අබතේ හැඳි එකමාරක් අරගෙන තියෙනවා. ඒකට විනාගිරි ටිකක් දාලා ටිකක් වෙලා පෙඟෙන්න තියාගත්තා. එතකොට මේ අබ ඇට ටික කුඩු කරගන්න ලේසි. මේ තියෙන්නේ ඒ විදිහට කුඩු කරගත්ත අබ ඇට ටික. ඊළඟට බ්ලෙන්ඩර් කප් එකට සුදු ලුණු, ඉඟුරු, කුරුඳු පොතු, තලාගත්ත අබ, සීනි තේ හැන්දක් සහ ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරනවා. ඊළඟට මිරිස් කුඩු තේ හැඳි 2ක්, ලුණු කුඩු තේ හැඳි 4න් 3ක් සහ ඇට සහ පොතු ඉවත් කරගත්ත රටින්දි ටික එකතු කරනවා. රටින්දි ටික උණු වතුර ටිකකට දාලා තිබ්බම පොතු ටික හරිම ලේසියෙන් ඉවත් කරගන්න පුළුවන්. ඊළඟට මේකට විනාගිරි මේස හැඳි 2මාරක් විතර එකතු කරලා මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගත්ත පේස්ට් එක මේ විදිහට භාජනයකට දාගෙන ඒකට සීනි මේස හැඳි 2ක් සහ විනාගිරි මේස හැන්දක් එකතු කරලා මේ ටික ලිපේ තියා ගන්නවා. මේ වෙලාවේ ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ඔයාලට ලුණු සහ සීනි ඇතිද කියලා බලලා ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. මම තව ලුණු තේ හැඳි භාගයක් සහ සීනි මේස හැන්දක් මේකට එකතු කරනවා. ඊළඟට ලිප ඕෆ් කරලා කපාගත්ත ලුණු මිරිස් ටික මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. දැන් හරි, ඊළඟට මේ ටික මම වෙන භාජනයකට දාගන්නවා. ඊළඟට මම මේ මැලේ අච්චාරු එක හොඳට වහලා ශීතකරණයේ තියෙනවා. ඉතින් මම මේක හැදුවේ හවස
මම මේක රෑ එළි වෙනකන් ශීතකරණයේ තියලා ඊළඟ දවසේ තමයි කෑමට ගන්නෙ. මේ තියෙන්නේ ශීතකරණයෙන් එළියට ගත්තට පස්සේ. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලා දිගට මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.